ඔයා කවදා හරි මොහොතකට නැවතිලා කල්පනා කරලා තියෙනවද ඔයා මේ දකින අහන අල්ලන හැමදේම ඇත්ත දේවල්ද කියලා? මේ දැන් ඔයා මගේ හඬ අහන එක, ඔයාගේ අතේ තියෙන ෆෝන් එක, ඔයා වටපිටාවේ දකින ගස්කොලන්, මිනිස්සු, මේ හැමදේම ඇත්තටම පදාර්ථයෙන් හැදුණු දේවල්ද? නැත්තම් මේක හිතාගන්න බැරි තරම් දියුණු පරිගණක වැඩසටහනක් විතරද? මේ කතා කරන්න යන්නේ සිමියුලේෂන් තියරි ගැන. ඉලෝන් මස්ක් කියලා තියෙනවා අපි මේ ඉන්නේ සිමියුලේෂන් එකක නොවි අපි මේ ජීවත් වෙන්නේ බේස් රියැලිටි එකක. ඒ කියන්නේ මූලික යථාර්ථයක වෙන්න තියෙන ඉඩකඩ බිලියනයකින් එකක් වගේ කියලා. හිතන්න මීට අවුරුදු 40කට විතර කලින් තිබුණු ගේම් ගැනයි දැන් තියෙන ගේම් ගැනයි. අද වෙද්දී අපි ගාව තියෙනවා වර්චුවල් රියැලිටි තාක්ෂණය. ඒ වගේම දැන් තියෙන සමහර ගේම් වල ග්‍රැෆික් ඇත්ත ලෝකෙට ගොඩක් සමානයි. දැන් මේ දියුණුව තව අවුරුදු 1000ක් 10000ක් ඉදිරියට ගියොත් මොකක් වෙයිද? ඇත්ත ලෝකෙට ගොඩක්ම සමාන විදියට ගේම් එකක් හදලා ඒ ගේම් එකේ ඉන්න චරිත වලට විඥානයකුත් දීලා ඒගොල්ලෝ ඉන්නේ ගේම් එකක කියලා හිතාගන්න බැරි විදියට ඒක හදන්න අපිට පුළුවන් වෙයිද? එහෙනම් හිතන්නකෝ ඒ වගේ දියුණු ශිෂ්ටාචාරයක් විසින් දැනටමත් නිර්මාණය කරපු සිමියුලේෂන් එකක් ඇතුලේ අපි ඉන්නවා වෙන්න බැරිද? අද අපි ඒ ගැන කතා කරමු. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු විද්‍යාව මේ ගැන කියන දේ, අපි ඉන්නේ සිමියුලේෂන් එකක කියලා කියන්නේ ඉදිරිපත් කරන තර්ක, ඒ වගේම පැරණි පෙරදිග දර්ශනය මීට අවුරුදු දහස් ගණනකට කලින් මේ ගැන කියලා තියෙන දේවල්. 2003 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නික් බොස්ට්‍රම් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒකේ නම Are You Living in a Computer Simulation? ඔහු මේ හරහා තර්ක 3ක් ඉදිරිපත් කරනවා. අපි මේකට කියනවා බොස්ට්‍රම්ස් ට්‍රයිලේමා කියලා. ඔහු කියන විදිහට මේ විකල්ප තුනෙන් එකක් අනිවාර්යෙන්ම ඇත්ත වෙන්න ඕනි. පළවෙනි එක, ශිෂ්ටාචාරයක් තාක්ෂණිකව දියුණු වෙලා දියුණු සිමියුලේෂන් එකක් හදන්න කලින්ම මොකක් හරි මහා විනාශයකින් වඳ වෙලා යනවා. දෙවැනි එක, දියුණු ශිෂ්ටාචාරයක් තාක්ෂණය අතින් කොච්චර ඉදිරියට ගියත් සදාචාරාත්මක හෝ වෙනත් හේතු මත ඔවුන් කිසිම දිනක සිමියුලේෂන් එකක් නිර්මාණය කරන්න උනන්දු වෙන්නේ නැහැ. තුන්වෙනි එක, අපි දැනටමත් ඉන්නේ ඉතා දියුණු ජීවීන් පිරිසක් නිර්මාණය කරපු සිමියුලේෂන් එකක් ඇතුලේ. අපි මේක තේරුම් ගන්න අපේ තාක්ෂණය දියුණු වෙන වේගය බලමු. මේට දශක කිහිපයකට කලින් තිබුණු පොන් ක්‍රීඩාව තමයි මේ. හැබැයි අද වෙද්දී Unreal Engine 5 වගේ තාක්ෂණයන් හරහා හදන ගේම් ඇත්ත ලෝකයේ ඡායාරූපයකට වඩා වෙනස් කරන්න බැරි තරම් තාත්විකයි. එහෙනම් තව අවුරුදු 1000ක් 10000ක් ගිය තැන අපිට සම්පූර්ණ විශ්වයක්ම ඇතුළත් ඒ ඇතුලේ ඉන්න චරිතවලට තමන්ගෙම කියලා විඥානයක් තියෙන වීඩියෝ ගේම් එකක් හදන්න බැරි වෙයිද? එහෙම එකක් හැදුවොත් ඒක ඇතුලේ ඉන්න චරිතත් තමන් ඉන්නේ පරිගණක වැඩසටහනක් ඇතුලේ කියලා දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ ලෝකයේ සැබෑ එක. පරිගණක මුදුකාංගයක් පිටිපස්සේ තියෙන බයිනරි කෝඩ් එකක්. ඒ කියන්නේ බිංදුව සහ එක ඇතුළත් ඉලක්කම් සමූහයක්. හැබැයි ඔයා දන්නවද අපේ මේ විශ්වයේ පිටිපස්සේ තියෙන ඒ වගේම ගණිතමය පදනමක් කියලා? ගැලීලියෝ ගැලීලි වරක් කිව්වා විශ්වය කියන්නේ දෙවියන් වහන්සේ ගණිතයෙන් ලියපු පොතක් කියලා. ඒ ගණිතය ඇත්තටම පරිගණක ගණිතයක්ද? ඔයා ඕනිම වීඩියෝ ගේම් එකක් ෆොටෝ එකක් සූම් කරලා බැලුවොත් අවසානයේදී ඔයාට හම්බ වෙන්නේ පික්සල්ස් ඒවත් කුඩා කොටු. ඉතින් අපේ ලෝකයේත් ඒ වගේද? ක්වොන්ටම් ෆිසික්ස් වලට අනුව අපිට ඕනිම දෙයක් කැමති තරම් කුඩා කොටස් වලට බෙදන්න බෑ. ඒකට අවසාන සීමාවක් තියෙනවා. අපි ඒකට කියනවා ප්ලෑන්ක් ලෙන්ත් කියලා. මේක තමයි අපේ විශ්වයේ තියෙන පික්සල් සයිස් එක. ඉතින් එතකොට අපේ මේ යථාර්ථයත් වීඩියෝ ගේම් එකක්ද? ඔයා අහලා තියෙනවද ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන? විද්‍යාඥයෝ හොයාගත්ත ඉලෙක්ට්‍රෝනයක් වැනි ඉතා කුඩා අංශුවක් අපි බලනකොට එක විදිහකටත් බලන්න නැති වෙලාවට වෙනත් විදිහකටත් හැසිරෙන බව. මේක හරියට වීඩියෝ ගේම් එකක් වගේ. ඔයා GTA වගේ ගේම් එකක් සෙල්ලම් කරද්දි කම්පියුටර් එකේ මුළු ලෝකෙම එකපාර නිර්මාණය කරන්නේ නැහැ. මොකද එහෙම කළොත් කම්පියුටර් එකේ මතකය මදි වෙනවා. කම්පියුටර් එක කරන්නේ ඔයාගේ චරිතය බලන දිශාවට තියෙන දේවල් විතරක් ඒ මොහොතේදී නිර්මාණය කරන එක. ඔයා බලන්නේ නැති පැතිවල තියෙන දේවල් ඒ වෙලාවට පවතින්නේ නැහැ. ඉතින් අපේ විශ්වයත් අපි බලන වෙලාවට විතරක් නිර්මාණය වෙනවා වෙන්න බැරිද? මොකද ඔයා කැමරාවක් වගේ දෙයක් පාවිච්චි කරන්නේත් නැතුව ඔයා ඉස්සරහා බලාගෙන ඉන්නකොට ඔයාගේ පිටිපස්සෙත් විශ්වය තියෙනවා කියලා හරියටම කියන්න විදිහක් ඔයාට නැහැ. සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වන ජේම්ස් ගේට්ස් වරක් පුදුම සහගත දෙයක් ප්‍රකාශ කළා. ඔහු ස්ට්‍රිං තියරි සහ සුපර් සිමෙට්‍රි ගැන පර්යේෂණ කරද්දී අවකාශය සහ කාලය පිළිබඳ සමීකරණ ඇතුලේ පරිගණක බ්‍රවුසර් එකක තියෙන එරර් කරෙක්ටින් කෝඩ් එකකට සමාන කේතයක් තියෙනවා දැකලා තියෙනවා. සරලව කිව්වොත් ස්ට්‍රිං තියරි සහ සුපිරි සමමිතිය විස්තර කරන ගණිතය ඇතුලේ ඩිජිටල් පරිගණක ක්‍රියා කරන ආකාරයේ කේත හැංගිලා තියෙනවා. අපි මෙච්චර වෙලා කතා කළේ නවීන තාක්ෂණය සහ ගණිතය ගැන. හැබැයි අපි අද මේ කතා කරන සිමියුලේෂන් තියරි එක ඇත්තටම අලුත් දෙයක් නෙවෙයි. මීට අවුරුදු දහස් ගණනකට කලින් පරිගණක කියන වචනයවත් ලෝකේ නොතිබුණු කාලෙක පෙරදිග දර්ශනිකයන් මේ විශ්වයේ මායා ස්වභාවය ගැන ප්‍රකාශ කරලා තියෙනවා. පුරාණ ඉන්දියාවේ අද්වෛත වේදාන්තවල එන ප්‍රධානම සංකල්පයක් තමයි මායා. ඔවුන්ට අනුව අපිට මේ පේන ලෝකය සැබෑ ලෝකය නෙමෙයි. ඒක ප්‍රක්ෂේපණයක් විතරයි. ඔවුන් මේක ලස්සන උපමාවකින් පැහැදිලි කරනවා. අඳුරේ තියෙන ලණුවක් දැකලා අපි ඒක සර්පයෙක් කියලා රැවටෙනවා. සර්පයා ඉන්නේ අපේ හිතේ විතරයි. හැබැයි ඒ වෙලාවට අපිට දැනෙන බය සහ ගැහෙන හදවත සැබෑවක්. අන්න ඒ වගේ මේ මුළු විශ්වයේම එක්තරා මායාවක් බවත් අපි ඒක සැබෑවක් කියලා රැවටිලා ඉන්න බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. තවත් ප්‍රසිද්ධ උපමාවක් තමයි සිහිනය.
ඔයා හීනයක් දකිද්දී ඒ හීනය තුළ ඉන්න ඔයාට ඒක 100%ක්ම ඇත්තක්. ඔයාට ඒකෙදි රහ දැනෙනවා, වේදනාව දැනෙනවා, බය දැනෙනවා. හැබැයි ඔයා අවදි වුණු ගමන් මේ මුළු ලෝකෙම අතුරුදහන් වෙනවා. පෙරදිග දාර්ශනිකයන් අහන්නේ ඔයා මේ දැන් ඉන්නෙත් ඒ වගේ දීර්ඝ සීනයක නෙවෙයි කියලා ඔයාට තියෙන සහතිකය මොකක්ද කියලා. බුදුදහම දිහා බැලුවොත් ලෝකයේ අර්ථ දක්වන්නේ පසිඳුරන් හරහා අපේ සිත තුළ ගොඩනගෙන දෙයක් විදියට. බුදුදහමේ එන ශූන්‍යතාවය සංකල්පයෙන් කියවෙන්නේ කිසිදු දෙයකට ස්වාධීන පැවැත්මක් නොමැති බව. අපි කලින් රෙන්ඩරින් ගැන කතා කරා මතකද? අපි බලනකොට විතරක් ගේම් එකක ලෝකය නිර්මාණය වීම. ඉතින් මේකත් ලෝකය කියන්නේ පසිඳුරන් හරහා අපේ සිත තුළ ගොඩනගෙන දෙයක් කියන එකට යම් තාක් දුරකට සමානයි නේද? බුදුදහමේ එන චිත්ත පරම්පරාව සහ මොහොතින් මොහොත ලෝකය ඇති වී නැති වී යාම කියන කාරණය සිමියුලේෂන් තියරි එකේ ෆ්‍රේම් රේට් එකකට හෝ ඩේටා රීෆ්‍රෙෂ් එකකට යම් සමානකමක් තියෙනව නේද? ඉතින් පෙරදිග දර්ශනවල මෝක්ෂය හෝ නිර්වාණය කියලා හැඳින්වුවේ මේ සිමියුලේෂන් එකෙන් එළියට යන එකට හෝ සම්පූර්ණයෙන්ම මිදෙන එකට වෙන්න බැරිද? එහෙනම් මෙදා ඍෂිවරු මායා කියලා හැඳින්වූ දෙයට අද විද්‍යාඥයෝ සිමියුලේෂන් කියලා කියනවා වෙන්න පුළුවන්. වචන වෙනස් වුණත් මේ හැමෝම උත්සාහ කරන්නේ එකම සත්‍යයක් අපිට පෙන්වලා දෙන්න. ඒ තමයි අපිට පේන දෙයට වඩා එහා ගිය යමක් මේ තිරය පිටුපස තියෙනවා කියන එක. ඔයාට මතකද ද මැට්‍රික්ස් ෆිල්ම් එකේ එකම කළුපෝස දෙපාරක් එකම විදියට පාර යන දර්ශනය? ඒකෙදි ඔවුන් මේක හැඳින්වුවේ ග්ලිච් ඉන් ද මැට්‍රික්ස්. නැත්නම් පද්ධතිය ඇති වුණු දෝෂයක් විදියට. ඉතින් ඇත්ත ලෝකෙදිත් අපිට මේ වගේ අමුතු දේවල් අත්දකින්න ලැබෙන්නේ නැද්ද? ඔයා අහලා තියෙනවනේ මැන්ඩෙලා ඉෆෙක්ට් ගැන. ඒ කියන්නේ ලෝකෙ ලොකු පිරිසකට යම් දෙයක් වුණා කියලා මතක තියෙනවා. හැබැයි ඒක ඇත්තටම වෙලා තියෙන්නේ වෙනස් විදියකට. උදාහරණයකට ගොඩක් අයට මතක තියෙන්නේ නෙල්සන් මැන්ඩෙලා හිරේදී මිය ගියා කියලා. ඒත් නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙලා ජනාධිපතිත් වෙලා 2013 දී තමයි මිය ගියේ. ඒ වගේම තමයි ගොඩක් අයට මතක තියෙනවා පිකාචුගේ වලිගයාග කළු පාටයි කියලා. ඒත් ඒක ඇත්තටම එහෙම නැහැ. මොනෝපොලි ගේම් එකේ ඉන්න වයසක කැරක්ටර් එක ඇහැකට කණ්ණාඩියක් දාගෙන ඉන්නවා කියලා ගොඩක් අයට මතක තියෙනවා. හැබැයි ඇත්තටම එයා එහෙම කණ්ණාඩියක් දාලා නැහැ. ඉතින් කොහොමද ලොකු පිරිසකට මේ වගේ එකම දේ වැරදි විදියට මතක තියෙන්නේ? සමහරු නම් කියන්නේ ඒක අපි මේ ඉන්න සිමියුලේෂන් එක අප්ඩේට් කරද්දි වෙන දෝෂයක් කියලා. හිතන්නකෝ අපි මේ ඉන්නේ ගේම් එකක කියලා. මේ ගේම් එක මුලින්ම හදන්නේ ගේම් එකේ ඉන්න නෙල්සන් මැන්ඩෙලා කියන චරිතේ හිරේදී මිය යන විදියට. පස්සේ ගේම් එක අප්ඩේට් කරනවා නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙලා ජනාධිපති වෙලා පස්සේ මිය යන විදියට. ඉතින් සමහරුන්ගේ මතකය හරියටම අප්ඩේට් වෙලා නැති නිසා අර පරණ මතකයම තාම තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා එකම විදිහේ අහඹු සිදුවීම් එක දිගට සිද්ධ වෙනවා. ඔයා කවුරු හරි කෙනෙක් ගැන හිතනකොටම එයාගෙන් කෝල් එකක් එනවා. නැත්නම් ඔයා අලුතින් ඉගෙනගත්තු වචනයක් එදා දවස ඇතුළත කිහිප සැරයක්ම ඇහෙනවා. එකම જાතියේ වාහන ඇඳුම් නිතර පේනවා. ඉතින් අපි මේ ඉන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක නම් මෙහෙම වෙන්නේ එකම ඇසෙට් එක නැවත නැවත කොපි පේස්ට් කිරීම නිසා වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නේ මේ ගේම් එකේ අවසානයේ. අපි තාක්ෂණය ගැන කතා කළා, විද්‍යාව සහ ගණිතය ගැන බැලුවා, පුරාණ දර්ශනය සහ ලෝකයේ සිදුවන අමුතු දෝෂ ගැන බැලුවා. දැන් අපිට අහන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඉතින් අපි මේ ඉන්නේ සිමියුලේෂන් එකක නම් අපේ ජීවිතවල තියෙන වටිනාකම මොකද්ද? අපි ඉන්නේ සිමියුලේෂන් එකක වුණත් නැතත් එක දෙයක් ස්ථිරයි. ඒ තමයි ඔයාගේ අත්දැකීම්, ඔයා අද උදේ බීපු තේ කෝප්පේ රස, ඔයාගේ ආදරණීයන්ගේ ස්පර්ශය, ඔයාට දැනෙන දුක සහ සතුට, මේ හැමදේම ඔයාට දැනෙන තාක්කල් ඒව ඇත්ත. චිත්‍රපටියක් කියන්නේ තිරයක් මත වැටෙන ආලෝක ධාරාවක් විතරක් වුණත් ඒක බලද්දි ඔයාට දැනෙන හැඟීම් බොරුවක් නෙවෙයි. වීඩියෝ ගේම් එකක් ඇතුලේ චරිතයක් මිය යද්දි ඔයාට දැනෙන දුක, කනගාටුව බොරුවක් නෙවෙයි. ඒ වගේමයි මේ ලෝකයේ සිමියුලේෂන් එකක් වුණත් නැතත් ඔයා ගත කරන මේ මොහොතේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. සමහර විට මේ සිමියුලේෂන් එකේ අරමුණ අපිව පරීක්ෂා කිරීම වෙන්න පුළුවන්. නැත්නම් අපේ පරිණාමය අධ්‍යයනය කිරීම වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක ඇතුලේ ඉන්න NPC කෙනෙක් විදියට ඉන්නවද? නැත්නම් තමන්ගේ ජීවිතේ පාලනය අතටගත්තු ප්ලේයර් කෙනෙක් විදියට ඉන්නවද කියන එක ඔයා තීරණය කරන්න.